ඉක්මන් රට YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම තියාගන්න. ඉතින් අද අපි කතා කරන්නේ මේ ඇයි මේ වාහන මිල අඩු වෙන්නේ නැත්තේ කියලා. ලංකාවට මේ වෙලාවේ වාහන අරන් එන වෙලාවක් තියෙන්නේ. නමුත් ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලුවා. ඒකට එක එක කාරණා තියෙනවා. ඉස්සෙල්ලාම ඇත්තටම මේ වාහන ගෙන්නන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලුවා. එතකොට මේ රජයේ සාමාන්‍ය බලාපොරොත්තු වන ආදායම තමයි රුපියල් බිලියන 428ක් මෙයාලා මේ බදු ආදායමක් විදිහට එකතු කරගන්න හදනවා. ඉතින් ජනවාරි පෙබරවාරි වල මේ වාහන ආනයන කරේ නෑනේ. ඉතින් ඒ හින්දා LC ඕපන් වුන්නේ නෑ. ඉතින් ඒකත් එක්ක බලද්දි සාමාන්‍ය මාස 11ක් 10ක් වගේ අපි මාස 11කට කියලා හිතමුකෝ. එක මාසයක් විතරක් අතහැරලා ඉතින් මේ අවුරුද්දට විතරක් එතකොට මාසෙට සාමාන්‍ය රුපියල් බිලියන 38ක් 39ක් විතර ගාණක් මෙයාලා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ වාහනවත් ගෙන්නන එකත් එක්ක. ඉතින් ඒ හින්දා තමයි මේ වාහන ගොඩාක් මිල ඉහළ නැගලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අපි කල්පනා කරනවා ඇයි මේ වාහන එතකොට මේ අවුරුදු 3ක වාහන විතරක් ගෙන්නුවේ කියලා. ඒ කියන්නේ අවුරුදු 3ක වාහන තමයි පරණ වාහන ගේන්න පුළුවන්. ඉතින් ගොඩාක් පරණ වාහන ගේන්න අවස්ථාව දුන්නේ නැහැ. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් හොයලා බැලුවා. ඉතින් ඒකත් එක්ක හොයලා බලද්දි මෙයාලා බැලුවේ මොකද්ද ලංකාවේ දැන් වාහන මාකට් එකක් තියෙනවනේ. අපි හිතමුකෝ දැන් මේ 2012 වගේ නිකන් මරුටි රථය ඉස්සර සාමාන්‍ය ලක්ෂ 10ට 11ට වගේ තමයි 2012 තිබ්බේ. දැන් කීයද? සාමාන්‍ය ඔයාලා චෙක් කරලා බලන්න ලක්ෂ 23 24 අන්න ඒ වගේ නම් තමයි කියන්නේ. 22 නම් හොයාගන්න බෑ 2012ක්. ඉතින් අන්න ඒ වගේ මිලකට නැගලා තිනවා. ඉතින් මෙයාලා බලාපොරොත්තු වුණා අවුරුදු 5කට එහා පරණ වාහන ගෙනාවෝ තියෙන වාහන මිල අඩු වෙනවා තව. ඒ හින්දා මොකද කරේ? ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තුනේ අපි හැමෝම ඔයා සහ මම මේ හැමෝම බලාපොරොත්තුනේ වාහන ටික ලංකාවට ආවම මිල අඩු වෙයි කියලා. ඉතින් මෙයාලගේ ප්ලෑන් එක ගැහුවේ. ඉතින් අපේ පරණ වීඩියෝත් ආව බලන්න මහා බැංකුව අධිපතිතුමාගේ කතා හැම අපි දාලා තියෙනවා. ඉතින් මෙයාලා බැලුවා ඉතින් මේ අවුරුදු 5ට එහා වාහන ගෙනාවොත් මේ තියෙන වාහන මිලත් පල්ලයට අඩු වෙනවා. නමුත් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අලුතෙන් වාහන ආවයි කියලා එක වාහනයකවත් මිල බැස්සේ නැහැ. ඒ විදිහට මිල අල්ලන් ඉන්නවා. ඔයාලට මතක ඇති වාහන වැඩි වීගෙන ගියානේ. දැනුත් තියෙන ට්‍රෙන්ඩ් එක වැඩි වෙන පැත්තටම. හැබැයි අර වේගෙ පොඩ්ඩක් අඩු වෙලා තිනවා. වාහන වැඩි වෙන විදිහට තමයි මේ යන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ කරන්න ඕන මිනිස්සුන්ට අවංකයෙන්ම සාහනයක් දෙන්න ඕන නම් කරන්න ඕන අවුරුදු 5කටවත් එහා වාහන ගෙනාවොත්. ඒ කියන්නේ අවුරුදු 5ක වගේවත් සීමාවක තියලා පරණ වාහන ගෙනාවොත් මේ ඉතින් මේ අපේ ලංකාවේ හැමෝටම ඔයාට මට මේ හැමෝටම පොඩි සාහනයක් ගන්න පුළුවන්. ඉතින් මේ වෙන විදියට ගියොත් නම් තවත් ඉදිරියට වාහන මිල වැඩි වෙගෙන තමයි යන්නේ. ඉතින් අපේ ලංකාවේ මිනිස්සුන්ට රජයේ ඇත්තටම ආදරයක් තියෙනවා නම් අවුරුදු 5ක්වත් බරන වාහන ටිකක් ගෙන්නන්න ඕන ලංකාවට. අන්න එහෙම වුණොත් නම් මේ මිල පොඩ්ඩක් පල්ලයට යනවා. එහෙම නැතුව ඉතින් බලන්නකො ඉතින් ඔය දාලා තියෙන වාහන වල මිලවල් ඇත්තටම නොවෙන්ටා මිලවල් මේ වාහන වලට ඔක්කොම වැඩිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි රජයට ඉල්ලා සිටින්නේ පුළුවන් නම් අඩුම තරමේ දැන් ඔය ගෙන්නන වාහන ප්‍රමාණයෙන් අඩුම තරමේ 150ක්වත් අවුරුදු 5ක සීමාවකට ගෙන්නුවා නම් මේ මිල ඔක්කොම අඩු වෙනවා. ඒ හැරනම් සාමාන්‍ය මේ ඇත්තටම අපිට දැනෙන දේ තමයි මේ අපේ සීලුම දෙනාට මේ රටේ හැමෝටම දැනෙන දේ තමයි මේක ඇත්තටම වාහන අඩු කරන්න නම් කරපු දෙයක් නෙමෙයි කියලා. ඉතින් රජයේ ආදායම විතරයි මේකෙන් මේ විදිහට මෙයා වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා පුළුවන් විදිහට මේ පරණ වාහන ටිකකුත් ගෙනල්ලා ඉතින් අපේ මිනිස්සුන්ට සාහනයක් දෙන්න කියලා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් අලුතෙන් වීඩියෝක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. සුබ දවසක්.